අයිබන් ඊයේ මන් දැක්කා මේ කීප දෙනෙක්ම කියනවා මේ අර තෙල් නිදිය ගොඩගන්න ගිවිසුමක් ගැහුවනේ ඒ ජාති අන්තරත් එක්ක ඇවිල්ලා දැන් ගිවිසුම් ගත වෙලා තියෙනවා 2032 වෙනකොට මේකේ තෙල් ගොඩගන්න සහ ආනයනය කරන්න අපනයනය කරන්න මේක අපනයනය කරන්න මේ ගිවිසුම් ගහලා තියෙනවා. එතකොට මේකට දැන් නොයෙක් පාස වලින් කතන්දරයක් එනවා අපිත් ඕක කරන්න හිටියේ අපිත් මේ 2012 අපිත් ඕක කරන්න තමයි හිටියේ කියලා. කරන්න හිටියේ කියන එක වැඩක් නැහැ. දැන් ඕගොල්ලොත් මෙච්චර කාලයක් තිබුණා මේක කරලා ඉවර කරලා ජනතාවට බෙදලා අප දෙන්න තිබුණානේ. ඇයි මොකද්ද කරන්න හිටියා නම් ඇයි කරේ නැත්තේ? දැන් එතකොට අධිවේග මාර්ග ටික අපිත් ඕක කරා කියනවා. අපි අපේ පටන් ගත්ත දේ තමයි මේ ඉවර කරන්න කියනවා. පටන් ගත්ත දේ ඉවර කරන්න තිබුණා. ඉතින් ඔයගොල්ලෝ මෙහෙමයි. දැන් ඕගොල්ලෝ මෙතන යම් කිසි මුදලක් වියදම් කරලා තියෙනවානේ. දැන් මේ ප්‍රමාද ගාස්තුත් එක්ක අති ලොකු ප්‍රමාණයක් මේකට ගෙවන්න වෙලා තියෙනවානේ. දැන් ඔය රඹුක් වෙන සෙට යන මාර්ගයට ඩොලර් මිලියන 4000 ගණක් ගෙවන්න තියෙනවා මේ වෙනකොට වැඩි වෙච්ච මුදල. ඉතින් ඒක නිසා මේ ලොකු පිරිවැයක් ධර්මෙන් තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. ඔයාලා අර මග දාලා ගිය දේවල් ඒ වගේ තියෙන ප්‍රමාද ගාස්තු අරවා මේවා හැමදේම මේ ගෙවමින් තමයි මේ වැඩ ටික ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් ඒ කරගෙන යන ගමන් තමයි මේ රජය මේ ඩොලර් 7-5ක්වත් ණයට අරන් නැහැ මේ වෙනකොට. මේ රටේ තියෙන සල්ලි වලින්ම යොදවලා තමයි වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් ඒකට අකුල් හෙලන්න එපා. මොකද දන්නවද? මේක මේ තියෙන මේක තව ටික කාලයක් යනකොට දැන් වැඩ 1000ක් ආරම්භ වෙලා තියෙන හැම ගමකම හැම පාරද තියෙන පොදු ස්ථානද හැමදේම වැඩ පටන් ගන්න තියෙන්නේ. ඒවා 2028 වෙනකොට හැමදේම විවෘත වෙනවා. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොච්චර මේ සේවාවක් මේකේ වෙලා තියෙනවද කියලා මේ වෙනකොට. බොහොම ස්තුතියි. මේක පොඩ්ඩක් බලාගෙන ඉන්න. බොහොම ස්තුතියි.